හෙලෝ අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මෙල්බන් ඉඳලා හෝබාට් වලට මූව් වෙන්න වෙච්ච එක්ස්පීරියන්ස් එක. අපිට හෝබාට් යන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් ෆ්ලයි කරන එක, අනිත් එක තමයි ෆෙරි එක. අපි මේ යන්නේ ජේලන් වලින් ඩෙවන්පෝර්ට් වලට ෆෙරි එක ගන්න. ජේලන් ටර්මිනල් එකට යන පාර දෙපැත්තෙන් මේ වගේ ලස්සන සීනරිස් ගොඩාක් තිබුණා. ඇත්තටම මේ තියෙන්නේ කැනෝලා ෆීල්ඩ්ස්. වින්ටර් එකේ අන්තිම ඉන්න හින්දා මම ඇත්තටම හිතුවේ නෑ මේ තියෙන කැනෝලා ෆීල්ඩ් දැම්මම අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මෙල්බන් වලින් එන්න කලින් ඈතට හරි මට කැනෝලා ෆීල්ඩ් එකකුත් බලා ගන්න පුළුවන් වුණා. ඔයාලත් මේ ෆෙරි රයිඩ් එක try කරනවා නම් වින්ටර් සීසන් එකේ නම් ඔයාලා ටිකක් කලින් book කරන්න ඕන. මොකද වින්ටර් සීසන් එකේ තියෙන්නේ නයිට් සේලින් එක විතරයි. ඩේ සේලින් එක වින්ටර් සීසන් එකේ available නැහැ. ඉතින් අපි ජේලන් ටර්මිනල් එකට එනකොට චෙක් ඉන් එක පටන් ගන්න තිබුණේ අපිට යාලා ඒවල තිබ්බ මැසේජ් එකේ තිබුණේ 4යි කාලේ ඉඳන් 6 වෙනකන් චෙක් ඉන් වෙන්න පුළුවන් කියලා. මුලින්ම බයෝසෙකියුරිටි එකක් through යන්න තියෙනවා. මෙතනදී යාලා මෙන්ෂන් කරලා තිබුණා fresh plants flowers ඒ වගේ vegetables මුකුත් අරන් එන්න බෑ. අරන් එනවා නම් ඒවා ඩික්ලෙයාර් කරලා තියෙන්න ඕනි කියලා. හැබැයි මම fresh මගේ තිබුණා ප්ලාන්ට් එකක් මම ඒක අරන් ඇවිල්ලා තිබුණා. හැබැයි මම ඒක ඩික්ලෙයාර් කරලා තිබුණ නැති නිසා දුකෙන් වුණත් මට ඒක ටර්මිනල් එකේ දාලා එන්න ඕන. security inspection ඉවර කළාට පස්සේ අපිට vehicles board කරන්න proceed කරන්න පුළුවන්. එතනදී අපිට පොඩි waiting time එකක් තියෙනවා. මොකද vehicles ඔක්කොම එයාලා proceed කරන්නේ one by one. එතකොට අපිට queue එකක් තියෙනවා. ඒ queue එකෙන් පිට යන්න බෑ. කොහොම හරි පැය භාගයක් විතර වගේ අපිට waiting වෙලා ඉන්න වුණා vehicle එක board කරගන්න. මෙතන යාඩ් එකේ vehicle එක පාක් කළාට පස්සේ අපිට පුළුවන් passenger deck එකට access කරන්න. හැබැයි මතක ඇතුව අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා නම් අපි ඒව අරගෙන යන්න ඕන. මොන හරි බෙහෙත්, phone chargers, snacks ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන යන්න පුළුවන්. මොකද පහෝදාට ඩෙවන්පෝර්ට් යනකම් ආපහු අපිට කායකට access නැති නිසා අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යෙන් අපි මෙතනදී අරගෙන යන්න ඕන. තවත් එක වැදගත් දෙයක් තමයි අපේ වෙහිකල් එක පාක් කරන ඩෙක් ලෙවල් එක. අපි අනිවාර්යෙන්ම අපි වෙහිකල් එක පාක් කරන ඩෙක් ලෙවල් එක දැනගෙන ඉන්න ඕනේ. මොකද පහවදා උදේට අනවුස්මන්ට් එක දෙන්නේ ඩෙක් ලෙවල් එකෙන් ලෙවල් එකට තමයි වෙහිකල් එළියට ගන්න පුළුවන් වෙන විදිහට. මේ තියෙන්නේ ෆෙරි එකේ accommodation areas. මෙතන මම හිතන්නේ එක එක වර්ග කැබින් ගොඩක් තියෙනවා. අපි ටිකට් බුක් කරන වෙලාවේදී අපේ පුළුවන් අපේ accommodation type එක select කරන්න. අපි select කළේ standard recliner. මොකද ඒක තමයි lowestම cost තියෙන්නේ. අපේ ටිකට් එකේ දාලා තියෙනවා අපේ recliner number එක. ඒක තමයි අපිට අදාළ recliner එක. හැබැයි අපි ගිය දවසේ recliners ගොඩාක් full වෙලා තිබුණ නැහැ. අතරින් පතර තමයි කට්ටිය හිටියේ. ඒක නිසා ගොඩක් අය කැමති තැන්වලත් හිටියා. ෆෙරි එක ෂෙඩියුල් කරලා තිබ්බ වෙලාවටම වගේ සේල් කරන්න පටන් ගත්තා. ෆෙරි එකේ යන්න පටන් ගන්න වෙලාවේදී පොඩ්ඩක් ඩෙක් එකට වෙලා ඉඳලා පස්සේ අපි මෙතන මෙහා පැත්තේ තියෙනවා ඩයිනින් ඒරියා එකක්. එතනට ආවා ඩිනර් ගන්න. හැබැයි මෙතන ගොඩාක් ඔප්ෂන් නැහැ. මට මතක විදිහට එතන පීට්සා වගේ තමයි වැඩිපුර තිබුණේ. ඒකෙත් ලොකු ඔප්ෂන් ගොඩක් තිබුණ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ඕකේ. ලොකු කොස්ට් එකක් නැහැ. හැබැයි නෝමල් ප්‍රයිස් එකට වඩා පොඩ්ඩක් විතර ප්‍රයිස් වැඩි. ඩිනර් ගත්තට පස්සේ ඇත්තටම මේක පැය 12ක විතර රයිඩ් එකක්. ඉතින් කරන්න ලොකු දෙයක් කියලා නැහැ. නිදා ගන්න එක තමයි තියෙන්නේ. පහවදා උදේට 5යි කාලෙට වගේ හම්බ වෙනවා wake up announcement එකක්. ඒත් එකම අපි vehicle පාක් කරලා තියෙන level එකෙන් level එකට එයාලා announcement එක දෙනවා. අපිට vehicle එක access කරලා අපේ vehicle එක ferry එකෙන් එළියට ගන්න. අපේ ෆෙරි රයිඩ් එක මෙතනින් ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඩෙවන්පෝර්ට් ඉඳලා හෝබාට් වලට යන්න. මෙතන ඩෙවන්පෝර්ට් ටර්මිනල් එකේ මුකුත් ලොකු ප්‍රොසෙස් එකක් තිබුණේ නැහැ. ඔන් බෝඩ් ප්‍රොසෙස් එක වගේ ලොකු security check-ins මුකුත් තිබුණේ නැහැ. කෙලින්ම අපිට ගේට් එකෙන් එළියට යන්න විතරයි තියෙන්නේ. ඩෙවන්පෝර්ට් ඉඳලා හෝබාට් වලට කිලෝමීටර් 250ක විතර ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. ඒක පැය 3.5 විතර ඩ්‍රයිව් එකක්. මෙතනින් එහාට Google Map එක බලාගෙන තමයි අපි හෝබාට් වලට ආවේ.
එයර්පෝට් ඉඳලා හෝබාට් වලට එන්න තිබ්බ පාර හරිම ලස්සනයි. පාර දෙපැත්තේ එක එක සීනරිස් ගොඩාක් තිබුණා. ඒ වගේම තමයි ගොඩාක් පාරිසරික පද්ධතියක් පහු කරගෙන ආවා. මම හිතන්නේ තස්මේනියා අයිලන්ඩ් එකේ තියෙන පරිසර පද්ධති ගොඩාක් මේ ගමනේදී අපිට කවර් වෙනවා. සමහර තැන්වලට නම් අපි ආපහු ට්‍රිප් එකක් යන්න ඕනි කියලා එන ගමනුත් ප්ලෑන් කළා. ඒ තරම්ම ලස්සන තැන් ගොඩාක් පාස් කරන් ආවා. තමයි මෙල්බන් ඉඳලා අපි හෝබාට් වලට රීලොකේට් වුණේ. මගේ ස්ටුඩන්ට් ජර්නි එකේ ඉස්සරහටත් තව දේවල් vlogs වලින් බලන්න කැමති නම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම්. බයි.